Hi friends, කොහමද කට්ටිය ඔක්කොම සනීපෙන් ඉන්නවද? මේ දවස්වල full busy. ඒකෙන්ද වීඩියෝ එක පොඩ්ඩක් පරක් වුණා ගණන් ගන්න එපා හොඳේ. ඔබ මේ දකින්නේ අපේ මෙම වීඩියෝවේ පළමු කොටසේ අවස්ථා කිහිපයක්. එම වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් දැන්ම ගිහිල්ලා බලන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සිසු වල උදේ ඉඳලා ඇති වෙනකන් හිම සෙල්ලම් කරලා ආපහු මනාලි එනකොට ටිකක් රෑබෝ වෙලා ඇඟපතේ මන හොඳ ගණන්. මේක අපි මනාලි වල ඉන්න අන්තිම දවස. ඒකින්ද මාන්සි කියලා හාන්සි දාගෙන ඉන්නේ නැතුව අපි ඉක්මනටම ගියා මනාලි වල තියෙන මෝල් රෝඩ් එකට. මනාලි වල තියෙන night happening place එක මේක තමයි. අපි යනකොට අවට පරිසරය හොඳ සීතලට තිබුණත් එතන හිටපු කට්ටිය නම් පදමට රත් වෙලා හිටියේ. වසන්ත කාලේ නුවරඑළිය වගේ මෙහෙත් රැට සැනකෙළි සංවිධානය වෙනවා. පේනවනේ ඉතින් කට්ටිය එළි වෙනකම් ෆුල් පාටි තමයි. රාත්‍රී කාලේ ජනයාගෙන් පිරී ඉතිරි ගිය මනාලි නගරය උදේ කාලේ දිස්සුනේ මෙහෙමයි. මනාලි නගරයට සමුදී අපි කුල්ලු නගරය බලා පිටත් වුණා. මෙම සුන්දර මනාලි නගරයෙන් නික්ම යාම ගැන අපි හැමෝම හිටියේ මද කනස්සල්ලෙන්. ඉතින් අන්තිම වතාවට අපි මෙම සුන්දර හිමාල අඩවියේ සිරින අරබණ්ඩ වායු බැලුනයකට ගොඩ වුණා. මෙම ගමන ඉතාමත් ත්‍රාස්තජනක ගමනක් වුණත් එම ත්‍රාස්තජනක අත්දැකීම් අභිබවා මෙම පරිසරයේ සුන්දරත්වය අපේ හිත් ආක්‍රමණය කළා කිව්වොත් නිවැරදි. ටික බැලුනේ උඩට යනකොට බිම ඉන්න අපේ යාළුවෝ එම කුරුමිට්ට වගේ වාහනයම ගිනි පෙට්ටි සයිස්. ජීවිත ගමනේ ඉහළට යනකොට පහළ සිටින උදවිය පොඩියට පේන එක සාමාන්‍ය දෙයක්. ඒත් තමුන් ජීවිතේ පටන් ගන්නකොට තමුන්ට උදව් උපකාර කළ මිනිස්සු ජීවිතේ ඉහළට ගියාට පස්සේ අමතක කරන එක හොඳ දෙයක් නෙවෙයි. එහෙම නේද? වීඩාබර ජීවිතයෙන් මිදී මෙවන් අති සුන්දර පරිසරයක අසිරිය විඳ ගැනීමට ලැබීම කතරම් වාග්යක්ද? තරුණ කාලේ පුරාවටම මහන්සි වෙලා හම්බ කරලා මහලු වුණාම දුක් විඳලා මැරලා යනවට වඩා ලද අවස්ථාවෙන් මෙවැනි පරිසරයේ ස්වභාවික සුන්දරත්වය විඳ ගැනීම වටිනවා. මේ ඔබ දකින්නේ හිමාල අඩවියෙන් ආරම්භ වී මනාලි නගරය හරහා ගලාගෙන යන බීස් නදියයි. මෙම ගංගාව කිලෝමීටර් 500ක් පමණ දුර ගෙවා පංජාබ් ප්‍රාන්තයේදී තවත් ගඟක් හා එක්වෙනවා. පේන විදියට මිත්‍රයන්න් ටිකක් බය වෙලා වගේ. සීතල හුළං පහරයි දර්ශනීය වටපිටාවයි රස විඳපු අපි ටිකෙන් ටික පහළට එන්න ගත්තා. කොච්චර උඩට ගියත් දවසක එන්න එපා බිමට නේද?
වායු බැලුන් සංචාරය නිමා කරපු අපි අපගේ ඊළඟ ගමනාන්තය වන නගර් කාසල් නැමති මාලිගය බලා පිටත් වුණා. මෙම රමණීය මාලිගාව ක්‍රිස්තු වර්ෂ 1460 දී ප්‍රාන්ත පාලකයෙකු වන රාජා සිද් සිං නැමති පාලකයා විසින් ඉදි කරන ලද්දක් බව පැවසෙනවා. මෙම මාලිගය තනිකරම ගල්පතුරු සහ ලී දඬු සම්මිශ්‍රණයෙන් තමයි හදලා තියෙන්නේ. කිසිම මෝටාර එකක් පාවිච්චි කරලා නැහැ. ඒ කිව්වේ බදාම මොකුත් නැහැ. එකල පැවති ප්‍රාන්ත යුද්ධයකින් ජයග්‍රහණය කළ රාජා සිද් සිං විසින් සතුරු රාජ්‍ය සතු මාලිගාවක් කඩා එහි තිබූ ගල්පතුරු මිනිස් දම්වැලක් ආධාරයෙන් මෙම ප්‍රදේශයට ප්‍රවාහනය කර මෙම මාලිගාව ගොඩනැගූ බව සඳහන්. මෙම මාලිගය වගේම මාලිගයේ සිට අවට පෙනෙන දර්ශනයත් ඉතාමත් සුන්දරයි. වසර 500ක් පමණ පැරණි මෙම මාලිගාව එම ප්‍රදේශයට බලපෑ ස්වභාවික උපද්‍රව කිහිපයකටම මුහුණ දී අදටත් නිරුපද්‍රිතව තිබීම පුදුමයට කරුණක්. තවත් විශේෂ කාරණයක් නම් 1846 දී ඉංග්‍රීසීන් විසින් මෙම ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසු එවකට මෙම මාලිගාවේ අයත්ව තිබූ රාජා ගයන් සිං නැමති පාලකයා විසින් ඉංග්‍රීසි පරිපාලන නිලධාරියෙකු වන මේජර් හේ වෙත මෙම මාලිගාව එක තුවක්කුවක් වෙනුවෙන් විකුණූ බව සඳහන් වෙනවා. එක පතරන් තුවක්කුවක්? ඔව්. ඊළඟට කාගේ සිතට කාවදින ප්‍රශ්නය තමයි ඒ කාලේ එක තුවක්කුවක් එච්චර වටිනවද? මට නම් හිතෙන්නේ තුවක්කුවටත් වඩා එම මාලිගාවටත් වඩා එම ප්‍රාන්ත අධිරාජ්‍යයාගේ ජීවිතය වටිනාකම වැඩි වෙන්න ඇති. එහෙම නේද? ජනප්‍රවාදවලට අනුව මෙම මාලිගාවේ රාසිලී නම් රැජිනක් විසූ බවත් එම රැජින ගැන සැකසිතූ රජතුමා ඇගේ පෙම්වතා යයි සැක කරන මල්ලවපොර ශූරයෙකු මෙම මාලිගාවේ ආලින්දයට ගෙන්වා මල්ලවපොර තරඟයක් සංවිධානය කොට එම තරඟයෙන් එම පෙම්වතා ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහුගේ හිස රැජිනගේ ඇස් ඉදිරිපිටම ගසා දැමූ බවත් එයින් සිත් ඇවුලටපත් රැජින මෙම මාලිගාවේ සඳළු තලයෙන් බිමට පැන ජීවිතය හානි කරගත් බවත් එම රැජිනගේ අවතාරය අදටත් මෙම මාලිගාවේ සැරිසරන බවත් කියවෙනවා. මේ කතාව අහපුවම මට නම් මතක් වුණේ මෑත කාලේ නිෂ්පාදනය වුණු දමිළ චිත්‍රපටයක් වන චන්ද්‍රමුඛී චිත්‍රපටයේ කතාව තමයි. සතවර්ෂ 5කට වඩා වැඩි කාලයක් මෙම ස්ථානයේ ගාම්භීරව නැගී සිටින මෙම මාලිගාව අප නොදන්නා රහස් බොහෝමයක් Taman තුල සංගවාගෙන සිටින බව දැනේ. හරියට Taman තුල ප්‍රශ්න රාශියක් සිත තුල සංගවාගෙන ප්‍රේක්ෂකයා පිනවීමට උත්සාහ ගන්නා කලාකරුවෙක් වගේ. මෙම මාලිගාව දෙස මද වේලාවක් බලා සිටි මගේ සිත තුළ තවත් ප්‍රශ්නයක් දුවන්නට පටන් ගත්තා. එම ප්‍රශ්නය නම් සතවර්ෂ 5කට වඩා පැරණි මෙම ගොඩනැගිල්ල මෙලෙස සුරක්ෂිතව තිබියදී අපේ රටේ මෙම වකවානුවේ ගොඩනැගූ කිසිදු ගොඩනැගිල්ලක් අදටත් ඉතිරි වී නොතිබෙන්නේ ඇයි? මෙම වකවානුවේ
ශ්‍රී ලංකාවේ කෝට්ටේ රාජධානිය පැවති සමයයි. එකල පැවති අභ්‍යන්තර බල අරගල සහ පෘතුගීසී ආක්‍රමණ වැනි විදේශීය ආක්‍රමණ නිසා මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීමට නොහැකි වූවා විය හැකියි. එසේ නොමැතිනම් එකල ඉදිකළ මෙවැනි ගොඩනැගිලි පසුකාලීනව විදේශීය ආක්‍රමණිකයන් විසින් විනාශ කර දැමුවා විය හැකියි. මෙම නගර් කාසල් ඉදිකිරීමෙන් පසුව අපේ රටේ පැවති රාජධානි කිහිපයකම ඉදිකරන ලද රජමාලිගා අද අපට දක්නට හැක්කේ නටබුන් ලෙස පමණයි. එදා වගේම අදටත් අප රටට එරෙහි විදේශීය බලවේග ක්‍රියාත්මක වීම කනගාටුවට කරුණක්. කෙසේ හෝ අප එතනට සමුදී දිල්ලි නගරය බලා පිටත් වුණා. මෙවර අපේ ගමනාන්තය වුණේ දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 230ක් පමණ ඈතින් පිහිටි ආදරයේ සංකේතය ලෙස මුළු ලොවම පිළිගත් තාජ් මහල් නම් අති විශිෂ්ට නිර්මාණයයි. මෙය 16 වන සතවර්ෂයේ ಭಾರತයේ මහා ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස විරුද්ධාවලිය ලත් මෝගල් අධිරාජ්‍ය ෂාජහාන් රජුගේ තවත් අති විශිෂ්ට නිර්මාණයක්. ෂාජහාන් රජුගේ අග මෙහෙසිය වූ මුම්තාජ් බේගම් රැජිනගේ අකල් වියෝවෙන් කම්පාවට පත් රජු ඇය වෙනුවෙන් මෙම ස්මාරකය ඉදිකළ බව පැවසෙනවා. කෙතරම් දැඩි සිත් ඇත්තෙකුගේ වුවත් සිත තමන් වෙත ඇද බැඳ තබා ගැනීමේ ආකර්ශනීය ශක්තියක් මෙම ගොඩනැගිල්ලට ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුයි. නැවත දිල්ලි අගනුවරට පෙරලා පැමිණි අපි ජමා මස්ජිදෙහි ජුම්මා සලාතය ඉටු කිරීමෙන් පසු ශ්‍රී ලංකාව බලා පිටත් වුණා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.